නංගී දැන් ඔයා එනකොට අපි බය වුණා තමයි. ඒ ඔයා එනකොට හරිනම් ගිහලා අර කියාර හිලට යතුරු දාගන්න බෑ. මේක තාම තටමනවා තියන්නේ. අනේ අම්මපා මේ සම්මතේකට හැදෙන ගෑනු දෙන්නේ නෙමෙයි මේ කියලා දෙන්න. ඔයා කියන්නේ නංගී උදේ ඉඳන් ෆෝන් එක බලාගෙන කකා බිබි කාමරේට වෙලා ඉන්නකොට එක්ක අර පොඩි එකෙක් කරන පොඩ්කාස්ට් එකක් බලයි නැත්නම් මේ ළඟදී කරන Netflix එකේ මොකක්ද අපේ කල්චරින්ද මොකක්ද එක? අක්කේ හෙන්ජේ. අනේ ඒක හරියටම හරි එන්නේ ඒක බලන්න මේ කියලා මේ බොරුවට මනස්කාතලුව මේ විකාර වෙලා තියෙන්නේ. මේ කියලා මේ බොරු පෝස්ට් එකට මේ ජෙන්සි කියාගෙන මේකප් පුලාගෙන හිටියට නම් දැන් බලන්න අල්කේ තාම අරක දාගන්න බෑනේ මේ හිලට. මම දැන් ඔතනට එනවා තෝක දානවද නැද්ද? නාගි මේ පාර අන්තිම බස් එක යන කීරදානේ. දැන් බලපන් අර ළමයාත් යන්න ගියා. තෝ තාම අර හිලට යතුරුවන. මොකද මේ ජුවලරි ෂොප් එකක් වගේ. එහෙම නැතුව බෑ බං. අර ගෑණි ආවම මෙතන කියවයි අපේ කනකට පාළුවට ගිහින් කියලා. මම මේ උඹේ කබඩ් එක ඇදලා මේවා මේ එහෙම එල්ල ගන්නවා. හුන්දාන ඉමිටේෂන් කෑලි වගේද බලපංකෝ මේවා. නියම රත්තරන් දිලිසි තියෙන අපුරුව. අනේ අම්මේ මේ ඔන්න මන් දැම්මම කිව්වා. මට බෑ මගේ අත බෙදා ගන්න. එහෙමයි කියලා මගේ අද බෙදා ගන්නද? අනේ අම්මේ මේ ඔය යක්ෂ පැටවු දෙන්න ආවම මගේ කාමරේ විනාශ කරනවා. අන්න ඇවිල්ලාද කොහෙද? උඹලා දෙන්නත් ඔය හඩු ඇඳුම් ගලවලා දැන් අලුත් ඇඳුමක් දාගනින්න. අනේ අක්කේ ඉතින් කොහොමද? ඉන්න ඇතුළට. දෙන්න. අත් දෙක වනවන හිස් අතින් එන්නත් බෑනේ ඉතින්. අක්කල එනවා කිව්වේ හින්දා හදිසියෙ කියක් දොරක්වත් හරියට අස් කරගන්න උනේ නෑ. අනේ ඒකට කමක් නෑ නංගී. මොකද ඉතින් මේවා අපිට පිටකේවල් නෙවෙයිනේ. ඒක තමයි. අපිට මතක නැතුව මේවා තිබුණු හැටි. මඩ වගුරු වගේ. දැන් මෙහෙම තිබුණාට නේ. ඉතින් චූටි නංගි විභාගෙම පාස්ද? ඔව් දුව දැන් A level කරන්න ඉන්නේ. මොනවලින්ද කරන්නේ? ආට් වලින් නැද්ද? අපෝ ආට් වලින්ද කරන්නේ? අපේ දුව නම් බයෝනි කරේ. අක්කා එක්සෑම් ෆේල් නේද? ෆේල් උනත් මොකෝ බං බයෝ කරලානේ. ආට් වලින් කරා නම් කැම්පස්. ආවුනේ. ආට් වල තියෙන ඉතින් චිත්‍රපාට කරන්නයි තිත්තිරි මත යා කරන්නයිනේ. නේද නැන්ද? ලෝචිත ඒත් හදාගෙන ඇවිල්ලා. ලෝචිට දැන් තේත් හදන්න පුළුවන්ද? කිසිම වැඩක් බැරුවනේ හිටියේ. ඉතින් කසාදයක් කියමු කරගන්න අදහසක් නැද්ද? අනේ නෑ නැන්දේ මං තාම කැම්පස් යනවනේ. අපෝ කැම්පස් යනවා කියන්නේ නිකම්ම වයසට යනවා. අපේ දුවටත් කැම්පස් ආවා අපි යව්වේ නෑ. ෆේල් වෙලා උඹ කට වහපන්. දැන් නම් කසාදයක් කරගන්න හොඳම වයස. ඔය වයසට මම බැඳලා ලොකු දුවත් හම්බ වෙලා. අම්මෝ නැන්දේ නැන්දට මාර්කුලප්පුවනේ තිබිලා තියෙන්නේ. මොකක්? අනේ මේ අපේ කෙල්ල හරියට විහිළු කරනවක්කේ. පුතා මේ මෙන්න මෙහෙන්න මේ නැන්දලට සින්දුවක් කියලා පෙන්නන්න. නැන්දා නැතුව නිසි වයසට පෙන්නනම් මේ වයසේ දරුවොත් ඉන්න ඕනේ. යෝ මම රැප් එකක් කියලා පෙන්නන්න. නෑ පුතා. පුතා ආගම දහම ගැන තියෙන සින්දුවක් කියන්නකෝ. පුතා දන්නවද? නැතුව අපේ පුතා දන්නවා. අපි හෙට අනිද්දා පුතා බේබි ස්ටාර් යවන්න ඉන්නේ. කියන්න මගේ වස්තුව කියන්න බැනික. පූජා කරන්නම් මලක් ඔයා නමින් ඉන්නවටත් වඩා ඉන්න සතුටින් හොඳින්. මගේ හොදාන තියෙන රෙදි ටික කවුරු හරි ගෙනිච්චාද එකක්වත් නෑනේ. ඒ ටික මම හොදලා අයන් කරලා නමලම ගෙනාවා. ඉන්න මං කබඩ් එකට දාලා එන්න. වෙන්දට මගේ තියා යාගරෙන් දක්වත් හොද ගන්න නැති කෙනා අද මොකද මේ? කුස්සියට නැගීමට පඩිපෙළක් තිබෙනවා නම් ඒ ඔබට ප්‍රශ්නයක්. ඔයා කන්නද හදන්නේ? මම මේ ඔයාලට බෙදාගෙන ආවේ. බිත්තර දෙකක්ම දැම්මා. අයියෝ බෙදලා කතා කරා නම් ඉවරනේ. කොහොමත් ඉතින් අත හොදන්න මං යන්න දෙපැයි. අත හොදන්නේකුත් ගෙනාවා. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. බලපන් අක්කයි උඹයි දෙන්නම එකයි. ගෙදරට වෙලා ඔහේ ඉන්න කිසි වැඩක් කරන්නේ නැහැ. ඔක්කොම වැටිස් කරන්න ඕනේ මමනේ. අක්කට බනින්න එපා අම්මේ. බලන්න අක්කා පියනේ කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ වගේ අක්කා කෙනෙක් හම්බුනේ මගේ වාසනාවකට. මේ චූටි බොරුවට බටර් ගාන්නේ නැතුව ඇත්තටම ඔයාට මගෙන් මොනවද ඕනි කියලා කියන්නකෝ. මොකද ඔයාගේ බටර් මට දරා ගන්න බෑ. ඒ තරමට ලිස්සනවා. ඒකනේ
මටත් තේරුණා. වෙනදට ණයයි මුගටියයි වගේ රණ්ඩු කරන චූටි අද මොකද මේ පූල් පැටිය වගේ. මේ ඇහුණද? මේක වාගේ නේද? නෑ නම් කියන්න එපා. මම ලැජ්ජ වෙනවා. තෑන්ක්ස්. ඕක මගේ තමා. කොහෙන්ද ඇහෙලුවේ? අර කිරි කඩේ ඉස්සරහ මඩවලක් ළඟ ගොම ගොඩක් තිබ්බේ. ගොම ගොඩේ නෙමෙයි අනේ. ගොම ගොඩට එහා පැත්තේ තිබුණේ. මේ වාහනේ කීයක් විතර වෙනවද? මේක දැන් කෝටි 10ක් වගේ. ඉච්චර ගලන්ද? ඇයි අනේ මේක සීට් නැත්තේ? ඒවා ගලවලා තියෙන්නේ. මේ ඒක නෙමෙයි. දැන් කවද්ද අපි දෙන්න ඔයාගේ පේරන්ට්ස්ලත් එක්ක කතා කරන්නේ අපේ මැරේජ් එක ගැන? ඔව්වනේ මාත් බැලුවේ මේ පාර නම් කල් දාන්න නැතු ඉක්මනට බැඳ ගන්න. මේ පාර? ඒ කියන්නේ ඔයාලට කලිනුත් තව කෙනෙක් හිටියද? පිස්සු දානේ ඊයා මොනවද කියන්නේ? මම විහිළුවක් කරේ. හරි විහිළුකාරී. මොකද චූටි රෑවුනේ? නිම්මිගේ ආච්චියසනීප වෙලා අම්මේ බලන්න ගියා. අම්මට කියන්නේ අපි ඉස්සරහා මාච්චිගේ පණ ගියානේ. ඔබව දැකලා ඒ මිනිස්සයා මාර දූතියෙක් ඇවිල්ලා කතා කරා කියලා හිතුවත් දන්නේ නැහැ. අනේ අම්මේ මේ ඉතින් ඕකට බය හිතුන්නේ නැත්නම් මොකට බය වෙන්නද? මලමිනියක් ගාව වෙනකොට බය හිතෙනවනේ. නෑ. මේකිට බය වෙලානේ මිනිස්සයා මලමිනියක් උනේ. අම්මා මට කතන්දර හදන්න තියෙනවා හොඳේ. වදපු අම්මම ඔහොම කියනවා නම් පිට මිනිස්සු මට මොනවා නොකිය නැද්ද? අම්මා කියන කතාවෙත් හැබැයි ඇත්තක් නැත්තෙම නෑ. පොත් පටන් ගත්තද ඒ පාර? ඔයාට නම් ඉතින් දවස ගානම කවුරු හරි වශී වෙලා පස්සෙන් වැටෙනවනේ. දැන් අහුවෙලා ඉන්නේ හෙන පත දල ඇතේ. කඩියෙද්ද? කඩියෙක් නේ කඩියෙක්. මෝඩ ගහ මං කිව්වේ එයා ලොකු අත්තක් කියලා. හොනේ යකෝ ඔය එක එක අතුවල එල්ලෙන්න ගිහිල්ලා අන්තිමට උඩ අල්ලපු අත්තක් නැතුව පය ගහපු අත්තක් නැතුව බිම පත බෑවිලා උඹේ පස්සපැත්ත ඇනේ. අපේ අම්මත් ඉතින් බලන් ඉන්නේ මගේ පස්ස බිම යන්න කන්නේ නේද? බලන්නකෝ මං ඉක්මනට වෙඩින් එක ගන්නවා වෙඩින් එක ගන්නේ තරු 7 හෝටලේ. තරු 7ක් නෙමෙයි උඹට තරු 70ක් වෙන්නේ. උඹ අර කලින් අතෑරපු නාම්පු ටික සමිතියක් පිටුවකට ඇවිල්ලා උඹේ වෙඩින් එකට කඩාපාතුනොත් එහෙම ඔයත් දැන් මාර විහිළුකාරයෙක් වෙලා හොඳේ. මාත් එක්ක ඉඳලා. ඔයා ඉඳලා. මේ බබා. අද ඔයා මාව ඔයගොල්ලෝගේ ඔෆිස් එක බලන්න එකයි යන්නම ඕනේ. නැත්නම් මං අඬනවා. අයියෝ බබා ඕක මොකද්ද? මේ දැම්මම එක්කන් යන්නම් ඔයාව. හරි. එහෙනම් ඔයා මාව පුදුම කරන්නත් එක්ක මගේ ඇස් දෙක බැඳලා එක්කයි යන්නේ. ඔයාටත් බබා පුදුම ආසාවල්නේ තියෙන්නේ. සර් දැන් දෙන්නේ? ඔව් ඔව්. හෙලෝ තාත්තේ. පුතේ අර බොඩි එකේ වැඩේ අහනවා. මොකද ඉවර කළාද? ඔව් තාත්තේ ඔව් ඔක්කොම හරි මම ගෙදරට ගිහින් දාන්න තාත්තේ හරි. ඉක්මනට ගිහින් දාන්න. හරි තාත්තේ හරි. මම බලන්න. තාත්තේ. ජොසියා කොහෙද බබා යන්නේ? ඔයා මාව මෙතන දාලා එක්ක මාවත් එක්ක යන්නකෝ අනේ. එක්ක මම මේ ගලවනවා හොඳේ. ඒ වගේ ඔෆිස් ටේබල් එකද? හොර ගෙඩියා කෝල් එකක් කියලා යනවා කියලා බොරු ඇක්ට් එකක් නේ කරේ. නෝටියා. ඔයාගේ සීතල වෙලානේ. මේ නැගිටින්නනේ විකාර කර. ෂෝට් ගලවලා. මේ ඕවට නම් එන්න එපා. බඳින්න කලින් මං ඕවට නෑවා දන්නවනේ. අනිත් ඔයගොල්ලෝ තාත්තා මෙතෙන්ට આવුත් මොනා හිතයිද? විකාර කරනවා නැගිටින්නනේ. ඕව අපිට පස්සේ කරන්න පුළුවන්. නැගිටින්න බබා. කාරයක් මේ නැගිටින්නනේ මම මේ ගලවනවා හොඳේ. ශානු. ඔයා මොකද මෙතන? ඔයා මෙරිලාද? මම ඉන්නේ මල්ශාලාවක නේද? ඇයි අනේ මේක පිටර සීට් නැත්තේ? වගලවලා තියෙන්නේ.